පණ පිටින් ඇතරම ඉන්න මේ වගේ ටැන්කිවල දාලා මේගොල්ලෝ අතදාගෙන ඉන්නවා. ටැන්කිවල මේගොල්ලෝ හිතන්නේ නිදාසේ ඒගොල්ලෝ මුහුදේ ඉන්නවා වගේ තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඇත්තටම මේගොල්ලෝ දන්නේ ඒගොල්ලෝ ඉතින් අපි කැම්ප් එක ලං කරත් ඒගොල්ලෝ ඉතින් ඒ ජීවිතේ ඒගොල්ලන්ගේ නිදාස කියලා ඒගොල්ලෝ භුක්ති විඳිනවා. ඇත්තටම බැලුවොත් ඉතින් මේ ඇවිල්ලා ඩුබායි ෆිෂ් මාකට් එක. ගෙදර අපි මාළු ඇති කරනවා වගේ තමයි ටැන්ක් එක මේ ඇති කරලා තියෙන්නේ. අපිට ඕන කෙනෙක්ට ගිහිල්ලා පණ පිටින් අපිට අවශ්‍ය කෙනාව කිලෝ ගානක් කියලා ඉවරලා අපිට එක එක જાති කකුළු වර්ග ඉන්නවා. අපිට අවශ්‍ය කෙනාව තෝරලා ගන්න පුළුවන්. ඒවා කරලා ඔක්කොම සුද්ධ කරලා ඔක්කොම කරලා ඒගොල්ලෝ දෙනවා. නැත්නම් පණ පිටින් අපිට අරන් යන්න පුළුවන්. හැබැයි ඉතින් මේ මොනවල් දැක්කාම මේ මැරෙන්න ඉන්නේ කියලා මේ මිනිස් මේ සත්තු දන්නේ නැහැ. ඉතින් ඊළඟ මොහොතේ මාව තෝරගනීද ඊළඟ මොහොතේ අනිත් එක්කෙනාව තෝරගනීද ඒගොල්ලෝ හිතන් ඉන්නේ ඒගොල්ලෝගේ ජීවිතේ ඒගොල්ලෝ නෝමලි ඉන්නවා. ඇත්තටම මේ ඉතින් සුද්ධ කරගෙන ආපු ඒවා තියෙන්නේ. එතකොට මේ මාළුව ඉස්සෝ දැල්ලෝ ඒ හැමෝම ඒ බෙල්ලෝ ඒ හැමදේම තියෙනවා. ඉතින් මාළුව උනත් තියෙන පිළිවෙල පිරිසිදුකම හොදලා ඔක්කොම කරලා තියෙන්නේ. මෙතන වැඩ කරන මිනිස්සු ඇඳන් ඉන්න ඇඳුම් නේප්‍රන් එකක් දාලා පිළිවෙලට සෝස් දාලා බිම පොඩ්ඩක්වත් වතුර හැලිලා නැහැ. අපේ ලංකාවේ වගේ ඒ කියන්නේ අපේ රටේ වගේ නෙමෙයි කියන්නේ. ඇත්තටම පිරිසිදුයි. මේ දේවල් අපේ රටට ඇත්තටම කරන්න පුළුවන් දේවල් කරන්න ඕන නම් ඉතින් ඒවා වෙන්නේ නැති එක තමයි තියෙන ප්‍රශ්නේ. මෙතන සිංහල කතා කරන්න පුළුවන් අය ඉන්න ගොඩක්. සිංහල ලංකාවේ ගොඩක් වැඩ කරනවා. ඉතින් අපිට ආස් දේවල් සමහර මාළු වල නම් හරි වෙනස්. අපි මේ තලපත් කෙලවල කිව්වට ඒගොල්ලන්ගේ භාවිත කරන නම් වෙනස්. ඉතින් අපිට ඉතින් ඒව දැනගන්න නම් අපිට පුළුවන් ඉන්නේ අපි මේක ඕනේ කියලා ඉල්ලන්න ඕනේ නම් අපිට ඇත්තටම ලංකාවේ කෙනෙක් හිටියොත් අපිට කතා කරලා කියන්න පුළුවන්. ඒගොල්ලෝ දන්නවා අපේ ලංකාවේ නාමය මොකද්ද මේ මාළුන්ට කියන කියලා. හැබැයි අපේ ලංකාව වගේම මාළු මාකට් එක වගේම තමයි මිනිස්සු මාර විදිහට අන්දනවා. දන්නේ නැතුව ගියොත් එහෙම මේ කඩේ තලපත් කිලෝ එක 2000 කිව්වොත් අනිත් කඩේ 2500යි. අනිත් කඩේ 2500 වෙන්න පුළුවන්. අපිට වටේ ගිහිල්ලා පොඩ්ඩක් ඉතින් ඉන්දියන් පාකිස්තාන් අයගෙන් දැනගන්න ඕනේ පොඩ්ඩක් කොහොමද ගණන්. ඒගොල්ලෝ එක එක ගණන් කියනවා. ඉතින් ඒ වගේම තමයි මෙතන එහා පැත්තේ මාළු කපලා ඔක්කොම කරලා අපිට මෙතනින් කපලා ගන්නත් පුළුවන්. නැත්නම් වෙනම තැනක් තියෙනවා. එතනට ගිහිල්ලා මාළු දුන්නාම ටෝකන් එකක් අරන් ස්ක්‍රීන් එක වැටෙනවා අපේ ටෝකන් එකේ ටයිම් එක. ඒ ටයිම් එකත් ඒගොල්ලෝ කපලා කරලා ඔක්කොම සුද්ධ කරලා හොෂ් කරලා ඔක්කොම කරලා දෙනවා බෑග් එකකට දාලා. ඒකට සාමාන්‍ය ගණක් හැඩෙනවා. හැබැයි හරියම ලේසි. පේනවනේ තියෙන විදිහ ප්‍රයිවට් හොස්පිටල් එකක් වගේ ලංකාවේ. ඉතින් ඇත්තටම මේ වගේ අපිට හදන්න පුළුවන්කම තියාගෙන තමයි අපි මිනිස්සු මේ වගේ වෙන්නේ නැත්තේ. අනික පිරිසිදුකම. ඇත්තටම මේක කවුරුත් නෙමෙයි මේ මිනිස්සු විසින්ම තමයි කවුරුත් මිනිස්සෙක් ටොපිකල් එකක්වත් දාන්නේ නැහැ. මේක වැඩ කරන මිනිස්සු බීමට වතුර ටිකක්වත් මාළු වලට දෙන්නේ නැහැ. අයිස් කැටයක්වත් ඇටෙන්න දෙන ඒගොල්ලෝ හැම වෙලේම පිරිසිදුකම බලනවා. හැම වෙලේම මාළු හොදලා අයිස් උඩින් දාලා හැම වෙලේම පිරිසිදුට තියලා තියෙන මේ පේනවනේ තියෙන විදිය ලේ වැක්කරන ඒවා කිසි දෙයක් නැහැ. බෙල්ල උනත් හොඳට හොදලා හැම වෙලේම තියගෙන මේ බෙල්ලෝ ඉස්සෝ දැල්ලෝ කකුලෝ ඔක්කොම පිලිපීන අය හැම වෙලේම නිතරම ආහාරයට ගන්න දේවල් ඒගොල්ලෝ සුප් වර්ග තමයි හැම වෙලේම හදන්නේ. ඒගොල්ලොන්ට ඉතින් අනිවාර්යෙන් මේ දේවල් ඕනේ. ඒකින්ද හැම වෙලේම ඔය කකුලු ඔක්කොම පණ පිටින් තියෙන ටැංක් වල ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් තමයි අර වටේ තියෙන ඔක්කොම ටැංක් වල ඉන්නේ කකුලු ඉස්සෝ දැල්ලෝ හබරලි මාළුත් ඉන්නවා. සමහර මාළු පණ පිටින් ඒගොල්ලෝ අරගෙන ඉවරලා ඒ වෙලේ කිරලා ඒ වෙලේ මල්ලා අරන් යනවා.